හැමෝටම සුබ සතියක් කියලා කියනවා. මුලින්ම අපි ගියවර වීඩියෝ එකේදී ඕගොල්ලන්ට කතා කරුවේ ඉඩමක් මිලදී ගන්න යනකොට ඒක අදාළ පළාත් පාලන ආයතනයෙන් හරි නගර සභාව, මහනගර සභාව හෝ ප්‍රාදේශීය සභාවෙන් ඒක අනුමත කරලා තියෙන කුමන කාර්යයන් සඳහාද කියන එක එය මොනතරම් වැදගත්ද කියන එක තමයි අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කෙරුවේ. අද අපි ඒක තවදුරටත් වැඩි දුරට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේවැදී වාණිජ කටයුතු වලට අනුමත කරපු ඉඩම් වලදී ඒ ඉඩම් වල අපිට ව්‍යාපාර කටයුතු වලට අදාළ ගොඩනැගිලි අනුමත කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ නේවාසික කටයුතු වලට අනුමත කරන ලද මේ සිල් කට්ටිය වලදී අපිට පුළුවන්කම තියෙන නිවසක් හදාගන්න එකකට ඒකේ නිවසක් වගේ අනුමත මේ ගොඩනැගිල්ලක් ඉදි කරගන්න. එතකොට මේ වාණිජ භාවිතයට අනුමත කරන ඉඩම් කට්ටි වගේම නේවාසික භාවිතයට අනුමත කරන ඉඩම් කට්ටිත් තියෙනවා. එතකොට අපි වෙළඳපොලේ මිලදී ගන්න ගියාම සමහරක් වෙන්දේසි සමාගම් විසින් වෙන්දේසි කරන ඉඩම් වල සම්පූර්ණම බිම් කට්ටි ප්‍රමාණයම ඒගොල්ලෝ අනුමත කරගෙන තියෙන්නේ මේ නේවාසික භාවිතය සඳහා කියලා. අන්න ඒ වගේ වැඩි මේ බිම් කට්ටි ප්‍රමාණය අනුව ඒවැ විවිධ පළලවල් වලින් යුක්ත මාර්ග තියෙනවා. අපි වාණිජ කටයුත්තකට ඉඩමක් අනුමත කරගන්න ගියාම ගොඩක් වෙලාවට ප්‍රධාන වශයෙන්ම බලන සාධකයක් තමයි ඒකට තියෙන පිවිසුම් මාර්ගය. සාමාන්‍යයෙන් මේ පිවිසුම් මාර්ගයේ පළල අඩි 30ක් තියෙන්න ඕනේ. ඒක ප්‍රධාන මාර්ගයක් විදිහට තියෙන අඩි 30ක් පළල තියෙනවා නම් ඒ වගේ අවස්ථාවල් වලදී මේ අපිට ඒක වාණිජ භාවිතයේ අනුමැතිය ගන්න පුළුවන්. හැබැයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නේවාසික කටයුතු සඳහා කට්ටි කරන ලද කට්ටි සැලැස්මක් තුළ අඩි 30ක පළලකින් යුක්ත පාරක් තිබුණත් අපිට ඒක වාණිජ භාවිතයට අනුමැතිය ගන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව ඒකේ මුල් අනුමැතිය දීලා තියෙන නේවාසික කටයුතු සඳහා. එතකොට නේවාසික කටයුතු සඳහා අනුමත කරන ලද භූමි බිම් කට්ටි තුල පිහිටි ඉඩමක් ඒකට පිවිසුම් මාර්ගය අඩි 30ක් තිබුණා කියලා අපි ඉල්ලුම් කරත් වාණිජ භාවිතයකට ඒක හම්බෙන්නේ නැහැ. මොකද හේතුව එහෙම වුණාම ඒ බිම් කට්ටි වල නේවාසික භාවිතය සඳහා කියලා මිලදී ගත්තු ජනතාව ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට යම් අසාධාරණයක් කියලා ව්‍යාපාරයක් හරි කොහොම හෝ කටයුත්තක් කරද්දී ඒගොල්ලන්ට බාධා ඇති වෙන්න පුළුවන් හින්දා ඒ වගේ අවස්ථාවකදී අපිට කවදක්වත් නේවාසික භාවිතය සඳහා අනුමත කරන ලද කට්ටි සැලැස්මක් තුළ මිලදී ගත්ත හැකින් නැවත පසුව වාණිජ අනුමැතියක් ලබා ගන්න හැකියාවක් නැහැ. ඉතින් අපි මේ වගේ අවස්ථාවලදී විදේශී කරලා නේවාසික කටයුතු සඳහා කියන ඒවාදී අපි වාණිජ කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙ මිලදී ගැනීමක් කරන්න හොඳ නැහැ. ඉතින් ඒක තමයි ගොඩක්ම වැදගත් කාරණයක් ඉන්නේ. ඒතකොට සාමාන්‍ය නේවාසිකයේදී ගෙවල් හැදුවා කියන එකදී ගේ හැඳින්ම සඳහා ඒක ගැටලුවක් නැහැ. ඒ අරුණම ඔය තනි පුද්ගලයන් විසින් විකුණන ඉඩම් වලදී අපි මිලදී ගන්න කියොත් ව්‍යාපාර කටයුත්තක් කරන්න. එතකොට අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ ඒ පිවිසුම් මාර්ගය මේ පළල මේ අඩි 30ක් තියනවාද කියලා බලලා අපිට ඒ වාණිජ කටයුතු සඳහා අනුමත කරගන්න පුළුවන්. හැබැයි මේ වාණිජ ව්‍යාපාර කටයුතු කරන්න ගියාම අපි එතනින් එහාට අපි මේ යනකොට අපිට ඒ වෙදී මේ මොන ව්‍යාපාරයක්ද මේක මොන වගේ වැඩකටද යොදාගන්නේ කියන දේ පැහැදිලි කරන්න වෙනවා. එතකොට ඒ අනුමැතියෙන් වලදී ගන්න ගියාම මේ එක එක ආයතන තියෙන අදාළ වෙන ආයතන ඒවැ මූලික සැලසුම් निराකරණය කියලා අපිට ඒ අදාළ මේ නිර්දේශ ලබාගෙන තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ ඒ අනුමැතින් වලට යනකොට. ඉතින් මේ ඉඩමක් ඔය මිලදී ගන්නකොට මේ භාවිතය කියන එක ගොඩක් වැදගත් කියන එක තමයි තව දුරටත් පැහැදිලි කරලා අපි මේ අද ඔයගොල්ලන්ට පැහැදිලි කරුවේ. මේ වගේම සම්බන්ධ ඔයගොල්ලන්ට ගැටලු මතුවෙනවා නම් ඒ වගේ එකදී මේ අපිට මේ අපේ කමෙන්ට් කරලා පල්ලෙහින් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න. අපි ඒකට අදාළ මේ උත්තරේ මේකට මේ දෙන්න මේ බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න. ඒකට අපි ওই උත්තරේ දෙනවා.